කොටස කියන්නේ මොකද්ද? කෝරියමද එන්ඩෝමෙට්‍රියමද? එන්ඩෝමෙට්‍රියම තවත් වැඩෙනවා. පියයුරු හා ගර්භාෂයේ විශාල වීමද සිදුවේ. ඔන්න. ඇයි පියයුරු විශාල වෙන්නේ? දැන් මේකද ඉස්සරහට තියෙන ශීරණය. ඇයි පියයුරු විශාල වෙන්නේ? කිරි දෙන්න බෑ. මේ නිකන් මේ කුරුම්බෙට්ටි දෙකක් වගේ තිබ්බත් ළමයා මොනව බොන්නද? හරි. එතකොට පියයුරු විශාල වෙන්න ඕනේ තමයි. ඒ හින්දා අනවශ්‍ය විදිහට බය වෙන්න එපා. විශාල වෙනවා කියලා තියෙනවා. යම් ප්‍රමාණයක් තියෙනව නැත්තේ නේ. නමුත් බහුතරය මොකක්ද ඉන්නේ? ප්‍රොජෙස්ටරෝන්. අර ඔසප් චක්‍රයේ දෙවෙනි භාගය වගේ. අර ලිංගික හැඟීම් මේ බොහොම මේ අනුරාගී සිටිවිලි ශෘංගාර ඒවනේ. ඒවනේ අර ෆැන්ටසිය නෑ. ෆුල් සිරියස් ඉන්. දැන් මිනිස්සයා හදිසි කොහොම කියලාද? නොකියත් බෑ ඉතින්. මිනිස්සයා ඉතින් ළඟට ආදරෙන් සමහර ළඟ එන්න ආවත් ඒ අම්මට අර ඒ හැඟීම් නෑ. ආවා 14 වෙනිදම හස්බන්ඩ් ගෙදර එනවා. මේ අවවාදය මේ දැනුම් දීම 14 වෙනිදා නිවසට පැමිණෙන ස්වාමිවරුන්ටයි. ඔබ එනතුරු කෙනෙක් මග බලා සිටිනවා. ඒ මෙන්න මෙතන එයා පැය කීයද ඉන්නේ? දවස් කීයද ඉන්නේ? දවසයි. දවසෙන් මෙයා මැරෙනවා. සංසේචනය වෙන්න ඕන නම් ස්වාමියා 14 වෙනිදා ඉඳන් තව දවසක් යනකම් තමයි යාට කාලය තියෙන්නේ. දවසක් තියෙනවා කරන එකක් කරන්න. ඒ දවසෙන් පස්සේ කොච්චර ශුක්‍රාණු ආවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් හරි ප්‍රශ්නයක් නේ ඉදා කරපුවම ඉතින් ඒක තමයි ඒක පැති දෙකකට වෙනස් විදිහේ බලපාන්නේ. ඔයාලට හිතෙන්නේ එහෙම. හරි ප්‍රශ්නයක් නේ ඊට පස්සේ වෙන්නේ. ඔව්. දරුවෙක් හදන්න ඕන අය තෝරගන්න ඕන ඔය කියන කවද්ද? 14. හැබැයි පොඩි chance එකක් දෙන්නම්. මේ ඒ ශාන් පොඩි චූටි chance එකක් දෙනවා. ඔබතුමාට පේනවා මූණ ටිකක් හරි ඔව්. ස්වාමියා 13 වෙනිදා ඇවිල්ලා. එල්ලචුත් අන්න උඩ ගිහින් 13 දැන්. දැන් ඩිම්බෙන්නේ කවද්ද? 14. ස්වාමියා කවද්ද ඇවි තියෙන්නේ? 13. තැම්පත් කළා ශුක්‍රාණු එතුමා. තැම්පත් කළා 14 බැලට යනවා. ශුක්‍රාණු වල ආයු කාලය කීයද? අන්න දින 40 දින නෙමෙයි. දින නෙමෙයි. පැය 48ත් 72ත් chance එකක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් තව බය වැඩි වෙන්න ඕන අර අනිත් පාර්ශවය. ඔකේ මුලින්ම දෙනවනේ ළමයි ඇනස්තීසියා කියලා එකක්. ඇනස්තීසියා කියන වචනේ තේරුම සිහි නැති කරනවා කියන එක. හිරිවට්ටනවා කියන එක. හරි? ඇනස්තීසියා ක්‍රම දෙකයි. ලෝකල් ඇනස්තීසියා කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ ස්ථානයේ විතරක් හිරිවට්ටනවා. එතකොට මෙහෙම ඔලුව උස්සලා බැලිය ඒ කප්පලා විනාශ කරලා පේනවා. වැඩිපුර නැගලුවොත් කෙලින්ම ජෙනරල් ඇනස්තීසියාම දෙනවා. එහෙම තියෙන්නේ. ජෙනරල් ඇනස්තීසියා කියලා කියන්නේ මුළු ඇඟම පණ නැති කරනවා. හරි? එතකොට එතන ඉන්නවා ඇනස්තීසියා ඇනස්තටික් ඩ්‍රග් එක ටික ටික මෙහෙම ඇතුළට ඉන්ජෙක්ට් කරන්න ඕන ඩොක්ටර් කෙනෙක්.
එයා ඒ සර්ජිකල් ප්‍රොසීඩියර් එක පුරාවටම නේද very alert එකේ ඉන්න ඕන. very alert කියන්නේ හොඳටම alert එකේ ඉන්න මිනිහට නින්ද ගින් අහක බල ඒව බෑ. සහ එයා හැම වෙලෙම බලන්න ඕන රිෆ්ලෙක්සස් වැඩද කියලා. මොකද දැඩි සංකෝචන නොනවත්වා සිදුවන අතර ඒතර සෑහෙන සංකෝචන කොටක් තියෙනවා. ඔය වෙලේ දොස්තරලත් කියනවා පුෂ් කියන. මෙහෙම නෙමෙයි පුෂ්. ඒ වෙලාවට ස්ට්‍රේන් කරන තටමනවා සමහර අම්මලාට මල පහත් පිට වෙයි. එතකොට අර ලේ කලලාවාරික තරලය ඒ ගොඩට තමයි අර ළමයා වැටෙන්නේ. ඉතින් වෛද්‍යවරයා අල්ල ගන්න ඕන. කෙලින්ම එළියට විදිනවා ගාලා. ඒක මාර මේක උඩ ඈතට නෙමෙයි ඉතින්. පොඩි දුරයි. ඈතට යවලා. එමගින් භ්‍රූණයේ ගර්භාෂයේ ඒ යෝනි මාර්ගයේ ඊට මදින මයම්මල කියන්න බලන්න මොකද කරන්නේ? කපනවා මේක කෙලින්ම ඒ වෙලේ යොදන ෂණික කැපුම්. කතුරෙන් කෙලින්ම කපනවා චිරිස් ගාලා දෙපාරක් විතර. මම වැඩිපුර කියලා බෑ මන් දවසක් ඕක කියන්න ගිහින් නුවර පන්ති දික් ගාලා වැටෙන එක. ඒක කියලා මං කිව්වා අයියෝ මේ ගෑනු ළමයි නම් මේ මන් දන්නේ නැහැ මේවා කියනකොට hina හොඳට hina වෙවි හිටු පෙරිමි ළමෙක් අවිනාඩියෙන් ඌ දික් ගාලා වැටෙනවා. ඌ හොඳට hina වෙවි තිටි. දෙන්නයි. දැන් ප්‍රසූත වෙලත් නැහැ එහෙම උච්ච ගෑණියෙකුත් නැහැ කවුරුත් නැහැ. කියලා විතරයි. දැන් ඒ ඇත්ත කියන්නේ මේ නුවර මෙහෙත් උනාද මන් දන්නේ නැහැ. කොහොම හරි නුවරපන්ති වුණා උක. සංසාරේ. මම ඉතින් පළවෙනි ළමයා මේ එහෙම වුණේ සමහරට මේ වෙන්ටිලේෂන් අවුල් කියලා AC එකත් පොඩ්ඩක් 26ට දාන්න කියලා. මං හිතුවේ එහෙම කියලා. දෙවෙනි එක දොක් කාලේ වැටිච්ච. ඉතින් ඒ හින්දා ශුක්‍රාණුවේ ෆ්‍රක්ටෝස් තියෙන්නේ මොකටද? ශුක්‍රාණුවේ ශක්තිය ප්‍රධාන වශයෙන් සපයනවා. ෆ්‍රක්ටෝස් තිබ්බ පළියට මේවා මේ හින පැණි රහනේ. හරි. නැත්තම් එම මුංග කූඹි කාලා මැරෙනවා මුං ගෙවල් වල කරන වැඩවල හැටියට. තුන්වෙනි එක කැටිකාරක එන්සයිම. මේ වෘෂණ වලට මේ සෑහෙන දීලා තියෙනවා මේ ස්නායු ගොඩක්. අපේ ඇඟේ ප්‍රවේශම් කරන්න ඕනේ මොනවාද? ස්නායු වැඩි. අධි සංවේදී. දැන් බලන්න ඇහැ. ඔය හිතන රෙදි වලින් පිහින්න බෑනේ. චූටි කෙන්දක් ගියත් පොල් පරාලයක් ගියා වගේ. බලන්න කන පරිස්සම් කරන්න ඕනනේ. නමුත් අපි ඔය බජාජ් යතුරු අනමන දාන බව ඇත්ත. හරි? අපි ඒක කරන බව ඇත්ත. නමුත් පරිස්සම් කරන්න ඕන එකක් ඒක. චූටි සතෙක් ගියාම නේද? අලියෙක් රින්ගුවා වගේ. වගේ වෙනවා. ඒ වගේ තමයි ඕක. පොඩි පහරයි වදින්න ඕන. හෙනයක් ගැහුවා වගේ තමයි දැනෙන්නේ. නේද? ඔය පව්කාර යාළුවෝ ඉන්නවනේ. යනක මම උග ගහගෙන යන්නේ. යාළුවෝ එන්න ඕනේ කොන්දොස්තර යන කොටත් වදිනවනේ සමහර වෙලාවට. අර ඇලුමිනියම් එක හයි කරපු අර පොත. ඇලුමිනියම් ෆ්‍රේම් එක පොතක් තියාගෙන කොන්දොස්තරලට යන්න එපා කියන්නේ. ඔක වදිනකොට ටිකට් ගන්න හිතෙන්නේ නැහැ. රයිට්. ඊළඟට අර බයිසිකල් වල යනකොට චේන් පැන්නාම ආල කොහොමද සැප නේද? අතට පර දාලා පාගනකොට චේන් එක පැන්නා කියන්නේ අවලම්බනේ වෙන්නේ නැහැ පොඩි වෙලාවකට. පොඩි වෙලාවකට එළියට යනවා. මේවා වෘෂණ කෝෂ තුල පැවතීමෙන් ඒවා දේහයේ අභ්‍යන්තර අවයවවල පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් කීයකට අඩු වෙනද? 2කට අඩු වෙන. ඒක නිකන් එළියේ වනලා තියෙනවා වගේ රෙද්දක් වෙනවා වගේ. එළියේ දාලා තියෙන. හරි? අනිත් එක තමයි ඒ හැම
තුනීද නැත්තම් මේ නිකන් රැලි සහිතයිද? මේ පැත්තෙන් උත්තරයක් ආවා. හරි. එතකොට හැබැයි ඒක හොයන්න ඕන එකක් ඒක. එතකොට දැන් ඒ රැලි සහිත රජයේ ඉස්පිරිතාල වල ඒ කාලේ දැන් නම් කොහමද දන්නේ? දැන් ඉස්සර නම් මේ ඔය ඩිලිවරි එක වෙලාවේ ස්වාමි පුරුෂයාට ළඟ ඉන්න දෙන්නේ නැහැ. ඇයි? ඔක්කොටම කලින් පුරුෂයා රැකෙනවා. දැන් ගෑණි ඉන්නවා කොහොම හරි මේක කාගෙන දත් මිටි කාගෙන අල්ලගෙන අර උඩුපෙඩිය අතට මෙලෝ රහක් නෑනේ. ඈ? ඉතින් නර්ස් කෙනෙක් උඩ පවන් ගහන්න ඕන. මේ අන්නේ වගේ ප්‍රායෝගික ගැටලු හින්දා පිරිමියාට ඉන්න දෙන්නේ නැහැ ඉතින්. දැන් ඔය මේ ඉන්න දෙනවා හරි මොකක් හරි තියෙනවද කොහමද ප්‍රයිවට් එකක නම් යන්න පුළුවන්. හරි? ඒක අහලා තමයි කරන්නේ. ඊළඟට තම පිරිමියා කෑ ගහනවා. ඒ කියන්නේ දැන් ගෑනෝ කියන ඌ කෑ ගහනවා. ප්‍රසූත වෙන්නේ නෝනට වේදනාවයි හඬයි නිකුත් වෙන්නේ මිනිහාගේ. වීඩියෝ එක මෙතන ඔඩියෝ එක එතන. අර ජැක් දෙක තැන් දෙකට වැදිලා තියෙන්නේ. ඔඩියෝ ජැක් එක වෙනම වීඩියෝ එක වෙනම. අද ඒක තේරුම් ගන්න. ඊළඟ